කියන්නේ දෙවියන් වහන්සේ කියන දේ කරන්න කැමතිද? අපි ඔක්කොම කැමතියි. එහෙනම් අපි කැමැත්ත අහගෙන ගිහිල්ලා බොහෝ වෙලාවට කරන්න අපේ කැමැත්ත. ජෝනා වගේ. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉගෙනගෙන විතරක් වැඩක් නැහැ. පොතට අරන් වැඩක් නැහැ. සිතට අරගෙන ඒක ක්‍රියාත්මක කළේ නැත්තම් කුණාටු පිට කුණාටු තමයි. සමහර කලකට මෙතන ඉන්න වාඩිලා ඉන්න ඔබට දන්නේ නැතොත් ටොනාටෝ කරගෙමින් තියනවා වෙන්න පුළුවන්. සමහරකට ඔබගේ නැව පැද්දි ලොකු කුණාටුවක තියෙන්න පුළුවන් ඔබගේ පවුලම. සමහරට ඔබ පුද්ගලිකව ලොකු කුණාටු වලට ගහගෙන යමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තමයි ඇයි මට කුණාටු ආවේ කියන එක අපි හොයන්නේ නැතුව අපි යාඥා කරනවා. නේ ස්වාමීනි මේ කුණාටුවෙන් බේර ගන්න. අනේ ස්වාමීනි මට උත්තර දෙන්න. මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. නිරාහාරවත් ඉන්නවා. බලවත් පාස්ටර්ලා හොයාගෙන යනවා ඊට පස්සේ මේ කුණාටු නිශ්චල කරගන්න. ප්‍රශ්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අහලා ඒක කරන්නේ නැතුව කුණාටු ආවම බලවත් පාස්ටර් කෙනෙක් හොයා ගියාම ඔබ හිතන්නේ අපිට පිළිතුරු ලැබෙයි කියලා. ඒක දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. මිනිස්සු ගොඩක් හරි කැමති යෝකට. ඒකනේ මේ අද ලෝකෙ දින හැමදාම සුවමෙන් හොයාගෙන බහස්කම් ඉන්නකොට මිනිස්සු දුවනවා. දෙවියන් වහන්සේ යන හැමෝටම හාස්කම් කරන්නේ නැහැ. මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා එතන හරි නැත්තම් වෙන තැනකට යනවා. ඒ මිනිස්සු මරණකම රටවටේ ගියත් දෙවියන් වහන්සේගේ හාස්කම දකින්නේ නැහැ. හේතුව දෙවියන් වහන්සේ කැමති තමන් උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවද කියලා බලන්න. ආමේන්. ඔබට දෙවියන් වහන්සේ යමක් කිව්වම ඒ කියන දේ නොකරන්න ඔබ වෙන මගකින් ගෙනියන්න ඔබගේ සිත පාලනය කරන්නේ කවුද? දෙවියන් වහන්සේ කැමති නැති මාවත් වල නිතරම අපිට මඟ පෙන්නන්නේ ඔබගේ මාංශය අර එකතු වෙලා සාතන්. කොහොමද යක්ෂයා එකපාරට ඇවිල්ලා ලොක්කුවට පෙන්නනවාද මම යකා කියලා? යකාගේ බලය ආරම්භ වෙන්නේ කොහෙන්ද? මනුෂ්‍යගේ ජීවිතේ. කොහෙන්ද ආරම්භ වෙන්නේ? මනසෙන්. අපිට පේන යක්කු මේ සිල්ලරයක්කු කසිප්පියක් ඔක්කොම පේනවා. හැබැයි මනසට එන යකාව පේන්නේ නැහැ. චූටි සිතුවිල්ල ඇවිල්ලා මනුෂ්‍යයන්ගේ ජීවිතේ තැම්පත් වෙන්නේ. මේ සිතුවිල්ල ඇවිල්ලා අපේ ජීවිතේ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ මාර්ග වලින් අපිව ගෙනියන්න අපිට මඟ පෙන්නනවා. ඔබ දන්නේ ඔබ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සිතුවිලි හරහා සාතන් ඇවිල්ලා පහර දෙන අවස්ථා ඔබගේ ජීවිතේ තිබෙනවා. සමහර විට ඔබ කීකරු වෙච්ච අවස්ථා අනන්තයි. ඔයා දන්නවද? දෙවියන් වහන්සේගේ හඬ ප්‍රතික්ෂේප කළා යෝනා ගොඩාක් දුරට දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරලා ගොඩාක් දුරට යන්න යනවා දෙවියන් වහන්සේගෙන් බේරෙන්න. හරිද? ගොඩාක් මිනිස්සුත් මෙහෙමයි. දෙවියන් වහන්සේගේ හඬ ප්‍රතික්ෂේප කරලා ඒකෙන් බේරෙන්න ගොඩාක් දුර යනවා. පුළුවන්ද බේරෙන්න? මන්දියා බලන්න. නිදා ගන්න එපා. දෙවියන් වහන්සේගෙන් බේරලා යන්න පුළුවන්ද? අපේ දෙවියන් වහන්සේ වා දන්නවද? හැමතැනම ඉන්නවනේ. එයාට නමක් තියෙනවා දන්නවද ඒ නම? සර්ව වාසී කියන්නේ මොකද්ද තේරුම? හැමතැනම වැඩ සිටින නෑ. මොකද? හැමතැනම වාසය කරන එක. හැමතැනම වාසය කරන එක. ඒකයි සර්ව වාසී කියන්නේ. නෑ. මොකද්ද? ඇයි මට මොකද්ද සර්ව වාසී කියන්නේ? සෑම තැනම එකවර. හලෝ? සර්ව වාසී කියන සෑම තැනම එකවර ඉන්න පුළුවන් දෙවියන් වහන්සේ විතරයි අපේ දෙවියන් වහන්සේ. ගහමුද අප්පුඩියා? මේ මෞංකාර දෙවියන් වහන්සේට පුළුවන් මේ අහන්න මන් දෙයක් කියන්නේ හොඳට මන් දිහා බලන්න. හොඳට මන් දිහා බලන්න. දෙවියන් වහන්සේට ඔයාව වටිනවා. හරිද? දෙවියන් වහන්සේට ඔයාගෙන සැලැස්මක් තියෙනවා. හරිද? ඒ සැලැස්මෙන් ඔයා කොහේ හරි ට්‍රැක් පැනලා යනකොට දෙවියන් වහන්සේට පුළුවන් මේ මැවිල්ලේ තියෙන හැම දෙයක්ම පාවිච්චි කරලා ඔයාව නියම තැනට ගේන්න. ආමේන්. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. ඔයා කොහේ හරි ට්‍රැක් පැනලා එයාගේ මාර්ගයේ ඉඳලා දෙවියන් වහන්සේ ගලකින් හරි ගහනවා තුවාල වෙන්න. ගෙදරට ඉඳපන් කියලා. රයිට්? දෙවියන් වහන්සේ වැඩේමයි. මොකද අපිට ආදරේ. අහන්න නැත්තම් ඉතින් ගලක් හරි පාවිච්චි කරන්න වෙනවනේ. දෙවියන් වහන්සේට පුළුවන් අපි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. පුළුවන්ද? දෙවියන් වහන්සේ ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.
සන්තෝෂ වෙන්නකෝ. දෙවියන් වහන්සේ මං වෙනුවෙන් එයා ඕන දෙයක් කර. එයා ඒක ඔප්පු කළාද නැද්ද? ඔප්පු කළාද? කොහොමද ඔප්පු කළේ? ආවා. ලෝකෙට ආවා, මැරෙන්න ආවා. ජීවිතේ දීලා කිව්වා මට ඔබ නැතුව ස්වර්ගෙ ඉන්න බෑ තනියෙන්. මම ඒ නිසා පොළොවට එනවා. මම මැරෙන්න. මම මැරිලා නැවත ආව ගන්න මාර්ගේ මම ඉවර කරන්න. ඉතින් පුතේ බන්දුබුකේ දරුවෙකු හිටියා. ඇමරිකානු වල. එයාගේ දරුවට හෘද අමාරුවක් තිබුණා. ඒ සැත්කම කරන්න යන්න ඕනේ ડોක්ටර් මාක් කියලා ඉතාමත් බලවත් වෛද්‍යවරයෙක්. එයාව අල්ලන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. හරි මිලක් ඕනේ. ඉතින් මේ වැන්දබොයි දරුවා එකතු වෙලා හැමදාම යාඥා කළා. අනේ දෙවි ස්වාමිනේ මගේ දරුවව බේරගන්න. මට ડોක්ටර් මාක් ගාවට යන්න සල්ලි නැහැ. මට කොහොම හරි මේ දරුවව බේරලා දෙන්න ස්වාමිනේ කියලා. හැමදාම යාඥා කළා. ඔන්න ඇමරිකාවේ ඒ ડોක්ටර් මාක් එක දවසක් තමන්ගේ රටේ අගනුවර මොකද ලොස් ඇන්ජලිස් වලට එයා යන්න යනවා. එයාට තිබුණා තමන්ටම පුද්ගලික ෆ්ලයිට් එකක්. එදා තමන් ගුවන්විදුලියත් එක්ක දැන් එයා දැන් පියාසර කරමින් ඉන්නකොට එදා යන්න බෑ විශාල කුණාටුවක් ආකාශේ. GPS තාක්ෂණය වැඩ කරන්නේ නෑ මෙයාට යන්න බෑ. නියමකව සලාද යන්න බෑ. ලොකු කුණාටුවක් පාත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ නෑ මට මේ ටයිම් එකට ඉන්න ඕනේ කොහොම හරි. අපි වෙන විකල්පයක් බලමු. ඊට පස්සේ ළඟ තියෙන ගුවන් තොටුපළට ෆ්ලයිට් එක බානවා. ඊට පස්සේ එයාට පුද්ගලික වාහන ඕන තරම් තිබුණා. එයා හොඳ වාහනයක් ගෙන්න ගත්තා. ගෙන්නකට දැන් උඩින් යන්න බැරි හිටපු ડોක්ටර් මාක් දැන් බිමින් යන්න GPS දාගෙන යනකොට එකපාරට GPS තාක්ෂණ එකපාරට අත්හැරලා ඔක්කොම වැඩ කරන්න තු පටන් ගත්තා. දැන් මෙයා භාගයක් ගිහිලා දැන් මග නැවතිලා. මහා කළුවරයි පාර පේන්නේ නැහැ. එදා දවසම ඇමරිකාවට ලයිට් යනවා. මුදුම කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. දැන් ડોක්ටර් මාක් මොකද කරන්නේ? මෙයාට වාහනේ වෙලා ඉන්න බෑ. මෙයා පොඩ්ඩක් එළියලා බාරදී පුංචි ගයක් ඈත පේනවා. මෙයා දුවලා වාහනේ තියලා එතෙන්ට යනවා. ගිහලා තට්ටු කරනවා. බාරදී කාන්තාවක් එනවා. අහනවා අයි මහත්තයා. අනේ මට මේ පොඩ්ඩක් එයා කියන්නේ තමන් කවුද කියලා. මට මේ කුණාටු වෙරණක චොට්ටක් ඔබේ නිවසේ උතන වාඩිලා ඉන්න පුළුවන්ද? නෑ කරදරයක් නෑ මහත්තයා එන්න. වාඩි වෙන්න. ඊට පස්සේ ડોක්ටර් මාක් දැන් ගිහලා වාඩි වෙනවා. අර වැන්දබුව කෝපි එකක් අදන් ඇවිල්ගෙන මහත්තයා සීතලයි නෙමෙයි කෝපි එකක් බොන්න. මේ වෙලාවේ මගේ දරුවයි මමයි යාඥා කරන වෙලාවේ ඊට පස්සේ ડોක්ටර් මාක් වහනේ ගොඩක් ස්තුතියි. මම ඔබට කරදර කළාද දන්නේ නැහැ. නෑ මගෙන් මට ඔබගෙන් කරදරයක් නැහැ කියලා කියනවා. දැන් අර දෙන්න කාමරේට ගිහලා යාඥා කරනවා අනේ ස්වාමිනේ මගේ දරුවා බේර ගන්න ડોක්ටර් මාක් ගාවට යන්න පීඩ වෙන්න. කෝපි එක බීබී හිටපු ડોක්ටර් මාක්ට ඇහෙනවා. එයාගේ නම අර වැන්දොබුගේ කටින් කියවෙනවා. ඊට පස්සේ කතා කරන ස්ත්‍රිය ඔබගේ දරුවට මොකද වෙලා තියෙන්නේ? අනේ මහත්තයා තාම දන්නේ නැහැ මේ කවුද කියලා. අනේ මහත්තයා මගේ දරුවට මේ වගේ රෝගයක්. පපුවේ ලොකු සල්ලේ කර්මයක් තියෙන එක කරේ නැත්තම් මෙයා මිය යනවා. මේක කරන්න පුළුවන් එකම කෙනා ඇමරිකාවේ ඉන්න ડોක්ටර් මාක් විතරයි. එයා ගාවට යන්න මට සල්ලි නැහැ. මෙයා කෝපි එක පැත්තකින් ඉඳලා ඔළුවට ගහගෙන කියනවා. ස්ත්‍රිය ඔයාගේ දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. අහසේ කුණාටු වෙවලා පොළවේ කුණාටු වෙවලා මගේ ගමන කැන්සල් කරලා මාව අද මම ලොකු මීටින් එකට යන්න තිබුණු කෙනෙක් ඔක්කොම දෙවියන් වහන්සේ නැවැත්තලා ඔයාගේ ගෙදරට එන්න මට අද සැලැස්සුවේ ඔයාගේ දෙවියන් වහන්සේ. ආමේන්. මිත්‍රය දෙවියන් වහන්සේට ඔබ ගැන තියෙන සැලැසුම් ඔබ දන්නේ නැහැ. ඔබගේ ඇස් වලට දැක්කේ නැහැ. ඔබගේ කනට ඇසුනේ නැහැ. ඔබගේ සිතට පැමුණුනේ නැහැ. ඒ නිසා අපි අපේ කැමැත්ත තුල ගොඩාක් යනවා. අපේ මාර්ග තුල යනවා. ඉතින් දෙවියන් වහන්සේ මොකද කරන්නේ? කුණාටු වෙන්න සලස්වනවා. හිටපු ගමන් ගෙදර ආර්ථිකය වැටෙනවා. හිටපු ගමන් රස්සාව පල්ලෙහාට යනවා. හිටපු ගමන් දරුවා අසනීප වෙනවා. හිටපු ගමන් ගෙදර මොනවා හරි දෙයක් වෙනවා. අපි අපේ ශක්තිය යොදනවා ඊට පස්සේ. තමන්ගේ හැකියාව යොදලා අතක විසඳ ගන්න බලනවා. කුණාටුවක් දෙවියන් වහන්සේගේ හඬට වඩා තමන්ගේ හඬ තුල ගමන් කරන්න කුණාටුව තදේනෝ වැඩි. යෝනද තමන්ගේ කැමැත්ත තුල ගමන් කරනවා දෙවියන් වහන්සේගේ හඬ ප්‍රතික්ෂේප කළා. ගිහිල්ලා බලන්න. යන්න බෑ. යන්න පුළුවන්. මේ හඬ අමතක කරලා ලෝකේ හඬත් එක්ක අවසානයේ සදාකාලික නිරය. අද ගොඩාක් මිනිස්සු දුවන්නේ පල්ලියට ආවට දෙවියන් එක්ක සම්බන්ධතාවය නැහැ. බොරුවෙන් ජීවත් වෙන්නේ. දෙවියෝ නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේ. ආගම දාන මං කිව්වේ දේ වචනේ දන්නේ නැත්නම් ඒගොල්ලෝ
ක්‍රිස්තියානි දේවචන දැනගත්තොත් එයා නියම ක්‍රිස්තියානි කාර්යය වෙන්නේ. ඔබ ස්වාමීන් වහන්සේ කැමැත්ත අමතක කරලා ඉස්සරහට යන්න යන්න දෙවිදුන්ගේ කැමැත්ත ඔබගේ පස්සෙන් එනවාමයි. යන්න බෑ. දෙවියන් වහන්සේ අල්ල ගත්තට පස්සේ අල්ල ගත්තා තමා. අර කතාවක් තියෙනවා දෙවියන් වහන්සේ අල්ලගන්නේ අපේ මෙන්න මෙතනින්ලු. මෙතෙන්ද කියන මොන කටුවද කියලාද? මැණික් කටුව. කොහොමද අල්ලගන්නේ? මේම අල්ලගත්තට පස්සේ අපි අත්ත අම්බරනවා කරකොන ගලව ගන්න. දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ගලව ගන්න. රයිට්? අම්බරුවක් දෙවියන් වහන්සේ කියනවා. අතාරින්නේ නැහැ මං ඔබ. පැහැදිලිද? ඔබ සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ හඬ හඳුනගෙන ඔබ යනවා වෙන මාවතක දෙවියන් වහන්සේ මොකද දන්නවද කරන්නේ? ඒක ගන්නවා උන්වහන්සේ යහපතට වාගේ ජීවිතේට. සලස්මට ගේන්න. ළඟ කෙනාට කියන්න බේරෙන්න නම් හම්බෙන්නේ නැහැ කියලා. කවදාවත් හම්බෙන්නේ මැරෙනකම් මේ ස්වාමීන් වහන්සේ හැබැයි මම දෙයන්ව ස්තුති කරනවා අනේ ස්වාමිනේ මට හැමදාම මං කොහරි කුණාටුනේ ටොනෝටා එකක් කරේ සුනාමියක් කරේ වань. මොකද සුනාමියෙන් ගහගෙන ඉල දේව සලස්මඩේ. මොකද අපි එච්චර දුර්වලයි නේ. අපි එච්චර බුද්ධියෙන් අඩු මිනිස්සු. මේ දෙවියන් වහන්සේගේ බුද්ධියත් එක්ක අපිට කොහෙද ඊට ගන්න පුළුවන්? එයාගේ සැලසුම් අපි හිතනවා අපි ප්‍රඥාවන්තයෝ අපිට ඔක්කොම තියෙනකොට අපි හිතනවා දැන් හැමදේම තියෙනවා මයි කාර් මයි පැට්‍රෝ දැන් මම උගත මං ජගත මට හැකියාව දෙනවා මම තමයි බැඩ්ඩා. දෙවියන් වහන්සේ අනේ ඔබ මොහොම කියෝ කී ඉඳපන්කෝ. දෙවියන් වහන්සේ දන්නවා දවසක ඔබ මොනවාද මර මොකಾದ කොට්ටෝරුවද කේල් ගහට කරන්නේ? දැකලා දෙන කොට්ටෝරුවක් කේල් ගහට කරලා උඩ කොට ගලව ගන්න බැර මේ එල්ලි එලි. දෙවියන් වහන්සේ දකින්න අපි දවසක එහෙම ඉන්නවා. දෙවියන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ දෙවියන් වහන්සේට පේනවා. දෙවියන් වහන්සේ ඒ නිසා ඒක ඇන ගන්නකම් කොට ඇන ගන්නකම් බලන් ඉඳලා ඉතින් කිමීට ගලවලා එයාගේ සලස්මට දෙවියන් වහන්සේ ගේනවා අපි. කියන්න ජේසු යහපත් කියලා. මොන ආරාධක දෙවි කෙනෙක්ද අපිත් එක්ක ඉන්නේ. අපුඩියක් ගමුද දෙවියන්ස? මොනවද අපිට යෝනාගේ ජීවිතයෙන් ඉගෙන ගන්න තියෙන්නේ? යෝනා නිනිවි වැසියෙන් ගත්ත අද තිත්තකමක් තිබුණා නේද? අපි කවදාවත් කිසිම කෙනෙක් ගැන අපේ ජීවිතේ තිත්තකමකින් ඉන්න බෑ. සමහරක් අතීතයේ කාරණා නිසා ඔබගේ ජීවිතේ වෙන වෙන අය ඔබගේ පවුල තුල ඉන්නවද? අතීතයේ වෙච්ච දේවල් නිසා තුවාල වෙලා ඒ තුවාල කරපු අය ගැන ඔබගේ හිතේ තරාවක් තිත්තකම් මේවා අයින් කරගන්න. කවුරු ගැනවත් තියාගන්න එපා. ඒක ඔයයි ගමනට බාධා. ඔයා අපරාධි කුණාටු ඇති කරගන්න. පවුලට කුණාටු ගේන ඔයා. රයිට්? යෝනා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමන්ගේ මාර්ග තෝරගත්තා. උන්වහන්සේ අපිට කියන්නේ මොකද්ද? සතුරාට එකට එක කරන්න කිව්වා. ඔබට නින්දා කරොත් ඔබත් මේ දවස්වල වැඩිපුර එන ගාදිනවා නේ. වෙන අතම ගහනවා. නේද? ඔබ ගැන යමක් අගුණ ඕ නපුර කවුරු කෙනෙක් කිව්වොත් ඔබ ගැන අගුණ ඔබ නොකරපු දෙයක් හරි කිව්වොත් එයා ගැන ඔබ නිතරම යහපතම කියන්නේ. යහපතම කියන්නේ. අයහපත කියන්නම එපා. ඔබට වැරදි චෝදනා කරද්දී ඔයා එයා ගැන යහපතම කතා කරන්න. හොඳම එයා ගැන කියන්න. හොඳම කියන්න. කියන්න කුණාටු හැරෙන්න යන ඔයාගේ දිශාවට. ඔබෙන් අයින් වෙනවා. රයිට්? ස්වාමීන් වහන්සේ කියන දේ අපි කරන්න ලෑස්තිද? අපිට දේව වචන දේවල් තෝරා බේරාගෙන පිළිපදින්න බෑ. ගොඩාක් මිනිස්සු දේව වචන දේවල් තෝරා බේරාගෙන පිළිපදින්න උත්සාහ කරන්නේ. අපි ඉස්සරහට යනවා. සමහර කුණාටු අපිට පැනෙන්නේ අපේ මොනවා කරන්නද? මොනවා කරන්නද? එබන් U-turn එක. මේට යන්න තියෙන නැව කුණාටුගේ දෙවනස කොහෙටද ගෙන යන්නේ? දේව සලස්මට ගේනවා. සමහරුන්ව රටවල් වලට ගේලා රටවල් වලින් හරවලා ආය ලංකාවට ගෙනපු අවස්ථා තියෙනවා. සලස්ම එක නෙමෙයි නම් කුණාටුව කරේවල ආව ගේනවා ආය ලංකාවට. සලස්ම නම් ඔබ ඉන්න ඕන තැන ඉඳි. මෙතන ඉන්න ඔබ මොනවා හරි පුංචි කුණාටුවක ඉන්නවා. ඒ වගේව දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒකක්වත් ඉබේ හටගත්තේ නෑ. ඔබගේ හැම ඉසකයක් ගහක්ටම බ්‍රදර් ලසන්ත නම්බර් එකක් දාලා තියෙනවා කියලා දන්නවද? ඔබේ හැම ඉසකයක් ගහක්ටම දෙවියන්වහන්සේ නම්බර් එකක් දාලා තියෙනවා. ඒ නිසා අද ටක් ගාලා බැලුවා. දැන් තට්ටේ තියෙනකොට කොහොමද නම්බර්ස් වාර්?
රයිට් නෑ නෑ මම මේ කතා කරන්නේ කොණ්ඩේ තියෙන අයට. දෙවියන් වහන්සේ හැම කෙස් ගහකට නම් එක දැන්. ඒකනේ කියන්නේ ගණන් කර තියනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? එච්චරට දෙවියන් වහන්සේ මං ගැන සැලකිලිමත්. සතුටු නෑ. අනේ දෙවියන් වහන්සේ මං ගැන සැලකිලිමත් වුණාට එයා මං ගැන සැලකිලිමත් නෑ. සබ් පයින්නවා මූදේ. කනවා වහ. යන්නේ නෑ පල්ලි. කරන්නේ නෑ ආඥා. කියවන්නේ නෑ බයිබලේ. දෙවියන් වහන්සේ ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්නේ? ඔය ඔක්කොම ඔයා විසින් කරන පිණිස අර නැව මොනවද කරන්නේ? පොඩ්ඩක් ඔලවනවා. එළෙව්වට පස්සේ ඔයාගේ නිින්ද නැතු යනවා. ඉතින් ඔයා සැලවීමට ඔයාගේ ජීවිත ප්‍රතිචාර දක්වන්න වෙනවා ඊට පස්සේ. අපි මේ ගමනේ යද්දි මොනවටද බය වෙන්න ඕනේ? ප්‍රෙෂර් වලට බය වෙන්න ඕනේද? දේවැඩියාවට බයද? හાર્ට් ඇටැක් බයද? පිළිකාව අනේ පිළිකාව පාලනය කරන්න උන්වහන්සේ අමාරු ඇති. මූද පාලනය කරන දෙවියන්වහන්සේ පිළිකාව පාලනය කරන්න බෑ. අර රෝග මේ රෝග අර යක්කු මේ යක්කු වීර්ය යක්කු සෝන් යක්කු ඔය යක්කු නේද අපි උන්ට බය වෙන්න ඕනේ මේ විශාල මහා සාගරයක තප්පරකින් වෙනස් කරන්න පුළුවන් දෙවියන්වහන්සේ. දන්නවද උඩගු රළ වෙරළෙන් ඉන්න බැරි විදිහට සීමා මායින් දාලා තියෙන තුන්වහන්සේ. 2004 නේද? ඒක දෙවියන්වහන්සේ කැඩුවානේ. අද දෙවියන්වහන්සේ ඒවා සම්පූර්ණ වෙනස් කරමින් ඉන්නවා. උන්වහන්සේ ඔක්කොම ස්ටොක් කරලා ඉන්නවා නේද? උන්වහන්සේ ගිනි ස්ටොක් කරලා තියෙනවා. උන්වහන්සේ ගල්වැස් ස්ටොක් කරලා තියෙනවා. හිම ස්ටොක් කරලා තියෙනවා. උන්වහන්සේ දැන් පොඩ ඒවා කවුරු ඇරමින් යනවානේ. මොකද උන්වහන්සේගේ කාලේ හරි. ඔබට ඇත්තටම මේ විනාශ වෙන සෙනඟ ගැන දුකක් තිබෙනවා. ඒගොල්ලන්ව බේර ගන්නවා. අද මිනිස්සු යන ජීවිතේ ඔබට තේරෙනවා. මිත්‍රය අපි මීට වඩා දෙවියන් වහන්සේගේ මාර්ග ගැන අවදි වෙන්න ඕනේ. පෞකාර ජීවිත ගලව ගන්න අපි කැප වෙන්න ඕනේ. උන්වහන්සේගේ කැමැත්ත ඒකයි. ඔබ ඒ කැමැත්ත කරන්නේ නැතුව වෙන මාවත් වල යන්න එපා. උනාට තමයි. මොකද දෙවියන් වහන්සේගේ පරමාර්ථය වාතුලින් සිද්ධ වෙනවා දකින්නයි දෙවියන් වහන්සේ කැමති. ඒකට තමයි අපිට වස්තුව දෙන්නේ. ඒකට තමයි අපිට වාහන දෙන්නේ. ඒකට තමයි අපිට රැකියාව දෙන්නේ. ඒකට තමයි අපිට ටැලන්ත දෙන්නේ. මේ ඔක්කොම තියාගෙන ඔබේ මාර්ගයන් නෙමෙයි. අද මිනිස්සු ඔක්කොම තියාගෙන තමන්ගේ මාර්ගවල වැඩ කරන්න යනවා. දෙවියන් වහන්සේ මේවා දෙන්නේ එතුමාගේ පරමාර්ථය උදෙසා. මට හැකියාවක් දෙවියන් වහන්සේ දුන්නා නම් ඒක දුන්නේ මගේ දියුණුව උදෙසා නෙමෙයි. ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. මං එයා වෙනුවෙන් වැඩ කරද්දී එතුමා මාව දියුණු කරනවා. බරම්බස් දන්වැල් වලින් ලියාගෙන හෙරෝද් ඉස්සරහට ගේනකොට බරම්බස් දකින්න යේසුස් වහන්සේව. යේසුස් වහන්සේ දැන් ඔහුගේ ආදරෙන් බලනවා. බරම්බස් අනිත් අයට කොමඩි දාලා ගියාට යේසුස් වහන්සේට කොමඩි දැම්මේ නැහැ. ඇස් දෙකෙන් බරම්බස් දැක්කේ යේසුගේ ආදරය. දන්නවද බරම්බස් එතනින් දන්වැල් වලින් ලියලා ඉස්සරහට එනවා. ආයි මිනිමැරුවේ නැහැ. බරම්බස් යේසුස් වහන්සේ බදාගත්තා. බයිබලේ නෑ මම මේ ගැන සෙව්වා. එයා සුභාරංචි කියන්න පටන් ගත්තා. අර පොට්ට හමුදා සොල්දාදුවා අයිනෝ ඇලෙන් වතුර එනකොට එයාගේ මේ පොට්ට හැපෙන්න පටන් ගත්ත දන ගහලා. එයා ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. කනකපු මල්කුස් ගෙස්සෙමුනේ සැහැඬ වෙලා කල්පනා කරමින් ඉන්න කනතක කනහම් තියෙනවා. කොහොමද මේ කලේ? උන්වහන්සේ වදාගත්තා. උන්වහන්සේගේ ප්‍රේමය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වෙන් කරන්න බැරි ප්‍රේමය. ආමේන්.